බිට්කොයින් වල පැටර්න් කීපයක් බලමු. අපි ඉස්සෙල්ලාම අරගමු මයික්‍රෝ ස්ට්‍රැටජි chart එක. මොකද මේක ගොඩක් වෙලාවට කෝරිලේට් වෙන chart එකක් වෙනවා බිට්කොයින් එක. දැන් මයික්‍රෝ ස්ට්‍රැටජි chart එකේ මෙන්න මේ තියෙන ලෝ එක ගත්තට පස්සේ ප්‍රයිස් එක මේ තියෙන 2020 21 22 සයිකල් එකේ chart එක ප්‍රයිස් එක මෙන්න මේ තියෙන ලෝ එක බ්‍රේක් කරගෙන පහලට ඇවිල්ලා තමයි ආපහු ප්‍රයිස් එක bearish විදිහට කන්සොලිඩේට් වෙලා තමයි ප්‍රයිස් එක ඩ්‍රොප් වෙන්නේ. මේ හදලා තියෙන්නේ ascending parallel channel එකක්. එතකොට මෙතෙන්දිත් අපිට බලා ගන්න පුළුවන් Bitcoin ප්‍රයිස් එක ඩ්‍රොප් වෙනවා, ascending parallel channel එකක් හදනවා, ප්‍රයිස් එක ඩ්‍රොප් වෙනවා. ඒ වගේම දිගටම ascending parallel channel හදා ප්‍රයිස් එක ඩ්‍රොප් වෙවි bear flag හදා තමයි ප්‍රයිස් එක ඩ්‍රොප් වෙන්නේ. දැන් මේ වෙනකොට MicroStrategy එක ගත්තොත් එහෙම මෙතන නිල් පාට ලයින් එක මේ තියෙන ලෝ එකෙන් පහලට ප්‍රයිස් එක ඩ්‍රොප් වෙලා දැන් මේ තියෙන ලෝ එකෙන් ලෝ එක ගාවට ප්‍රයිස් එක කන්සොලිඩේට් වෙවි අප් වෙන්න පුළුවන් chance එකක් තියෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් Bitcoin උත් මේ දේම කරනවා. ඒ කියන්නේ කන්සොලිඩේට් වෙවි යම්කිසි විදියකට ඩොලර් ලක්ෂය වගේ රේන්ජ් එකට යන්න පුළුවන් chance එකක් තියෙනවා කියලා තමයි අපිට හිතන්න පුළුවන් වෙන්නේ. නමුත් මේක පොඩ්ඩක් රිස්කි මූව් එකක්. දැන් අපි මෙතෙන්ට ගියොත් එහෙම මෙන්න මේ තියෙන bear flag එක මේ විදිහට අපිට අඳින්න පුළුවන්. ඒ bear flag එක ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ තියෙන මෙන්න මේ රේන්ජ් එකට තමයි ඒ bear flag එක රිට්‍රේස් වෙලා තියෙන්නේ මෙන්න මේ රේන්ජස් වලට. ඊට පස්සේ ඒ රේන්ජ් එකෙන් තමයි ප්‍රයිස් එක රිජෙක්ට් වෙලා තින්නේ. දැන් අපි මේ තියෙන bear flag එක ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට අපිට bear flag එකක් අඳින්න පුළුවන්. ප්‍රයිස් එක buy කරන්න හොඳ තැනක නෙමෙයි මේ වෙනකොට තියෙන්නේ. ප්‍රයිස් එක මෙන්න මේ තියෙන හදිස්සියවත් මෙන්න මේ තියෙන ඩොලර් 87000 වගේ රේන්ජ් එකට આવොත් එහෙම ප්‍රයිස් එක buy කරන්න හොඳයි. නමුත් රිස්ක් එකක් තියෙනවා. මේ තියෙන bear flag එක මොන වෙලාවකදී හරි ප්‍රයිස් එක මේ තියෙන පහළ රේන්ජස් බ්‍රේක් කරගෙන ප්‍රයිස් එක ඩවුන් වෙන්න පුළුවන් chance එකක් තියෙනවා. නමුත් අපිට අඩුම හිතන්න පුළුවන් සමහර වෙලාවට ඩොලර් ලක්ෂය කියන රේන්ජ් එකටවත් යයි කියලා. දැන් අපිට මේන්ලි රෙසිස්ටන්ස් හම්බ වෙනවා ඩොලර් 93300 ඊට පස්සේ ඩොලර් 98000 කියන රේන්ජ් එකෙන් තමයි රෙසිස්ටන්ස් හම්බෙන්නේ. ඊට අමතරව මම තවත් ඇඳපු දෙයක් තමයි මේක අපි දැනට ඩිලීට් කරමු. අපි දැන් මේ ප්‍රයිස් එක රිජෙක්ට් වෙන ප්ලේස් එකෙන් තමයි අපිට රෙසිස්ටන්ස් එක හම්බෙන්නේ. මේ රේන්ජ් එකේ රෙසිස්ටන්ස් එකක් තියෙනවා. ගොඩක් ලොකු රෙසිස්ටන්ස් එකක් හම්බෙන රේන්ජ් එකක් මේක. ඩොලර් 93000 ඉඳන් 95000 කියන රේන්ජ් එක තමයි ටිකක් ලොකුම රෙසිස්ටන්ස් එක හම්බෙන්නේ Bitcoin වල. ඉතින් Bitcoin buy කරන්න නැත්නම් long කරන්න හොඳ place එකක් නෙමෙයි මේ රේන්ජ් එක. සමහරට ඩොලර් 88000ට 89000 කියන රේන්ජ් එකට આવොත් එහෙම කන්සිඩර් කරන්න පුළුවන් රිස්ක් එකක් අරගෙන. ඒකත් රිස්ක් එකක් අරගෙන තමයි කරන්න වෙන්නේ. මොකද මෙතනදී bear flag එකක් තමයි කොහොමුණත් මේ perform කරන්නේ. ඒක තමයි Bitcoin සම්බන්ධයෙන් තියෙන අප්ඩේට් එක guys. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බෙන්ජමින්ගේ වීඩියෝ එකක් මම අද හවස රිවිව් කරන්නම්. ගොඩක් ඉම්පෝර්ටන්ට් වීඩියෝ එකක් කරා ඊයේ දවසේදී බෙන්ජමින්. ඉතින් ඒකෙන් අපිට බලන්න පුළුවන් කොහොමද ෆයිනෑන්ෂල් සයිකල් එකක් එක්ක QE එක Bitcoin මොන විදිහට perform කරයිද ඊළඟ සයිකල් එකේ. Bitcoin ඉස්සරහා සයිකල් එකේ වැඩ කරයිද කියලා බෙන්ජමින් හොඳ ඉමේජ් එකක් දෙනවා ඒ වීඩියෝෙන්. ඒක මම කවර් කරන්නම් ඊළඟ වීඩියෝෙන් guys. අද සුබ දවසක්.